මේ ගානේ තෙල් බං මේ කොට වැඩි වී ඉන්නේ. අපි මේක ගුරුන්නාන්සේට කියමුද? උඹට ට්‍රැක් දෙකෝ. ගුරුන්නාන්සේ බං මොතරන් නිසා වෙන්නේ නැති මෙහෙම වෙන්නේ. අනික බං ඕකට බාධා කරලා බං මේක කෙලවුනොත් දැන් බය වෙන්න යන්නේ. මොතරලා ඉවරයි. දැන් මෙලන්ඩ වෙලා කරදරයක් කරන්නේ ආත්මයට බෑ. දැන් තියෙන්නේ මේක සදාටම ඉවරයක් කරලා දාන්න. කිව්වේ ගුරුන්නාන්සේ මෙහෙමනේ. දැන් අපිට විසඳුම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආත්මය මෙහෙම වෙන්න හේතුව. මේක හොයාගෙන ඒක ඉවරයක් කරන්නේ ආත්මයට උදව් කරන එක. අනික තමයි මේ ආත්මේ හිර කරලා දාන එක. ගුරුන්නාන්සේ මේ දරුවට කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න මොකක් හරි කරන්න ගුරුන්නාන්සේ. ගුරුන්නාන්සේ මම හිතන්නේ පළවෙනි එක මේ හොඳයි. අපි මේ ආත්මයට උදව් කරමු. ඔව් ගුරුන්නාන්සේ. හිර කරලා පාවුනි ගුරුන්නාන්සේ. එහෙම කිව්වට ඒක ලේසි නෑ. පළවෙනි ගමේ ගොඩක් අමාරුයි. ඒකට මෙතන ඉන්න එක දරුවෙක්ගේ එකට ඒ ආත්මයට ඇතුළු වෙන්න වෙනවා. ඒකට කැමතිද? මොකා? ඒකෙන් ගුරුන්නාන්සේ අපි කාටවත් කරදරයක් වෙන්නේ නැත්තම් කමක් නෑ ගුරුන්නාන්සේ. ඒකෙන් කරදරයක් වෙන්නේ නෑ. ඒ ආත්මය Tamanට ඕනි දේ කරගෙන ඒ දරුවගෙන් අයුත් වෙලා යනවා. එහෙම නොගියොත් ඒක අපි ඒ වෙලාවට බලාගමු. එහෙනම් ඒක මේ හොඳයිනේ. ඔන්න එහෙනම් ඒකට ලෑස්ති වෙනවා. මගේ නංගිව මැරුවා. අඩෝ බම්මේ මට මොකද්ද වගේ බා. උඹ කිව්වට මම මේ ආවට බං අරුන් නැතුව යන පළවෙනි එක බං මේ කැලේ බං. අනේ මන්දම ඇයි උඹ අපිට මෙහෙ යමු කියලා කිව්වේ? හරි බං ඕක ගණන් ගන්න එපා. මටත් දුකයි. අනික බා හිත හැදෙන්නත් එක්ක බං මෙහෙම කැම්පින් පාරක් ගිහින් එමුබා. පොඩ්ඩක් ගිහිල්ලා ඉමු බං. කැලේ ඇතුලේ පොඩ්ඩක් මෙහෙම යනකොට බං හිත නිවෙනවා බං. ඔව් ඒක ඇත්ත තමයි. ඔව් බං. සතුටෙන් ගෙවපන්. උඹ ඉන්න අන්තිම කාලේ මේ බං මාර සහනයක් දෙන්න ඔබ හිතට. ඒ ටැංකිය ඔබ මාව මේම එක්කාවට. අඩේ ඒක මොකක්ද බං? මට තියෙන දුකයි බං අරුන් දෙන්න නැති වෙච්ච එකට. දෙන්නගේම හිත දෙන්න කියලා බං ආවේ. උඹලා මොන වගේ වුන්ද බං? අතිරිසන්නු යකෝ මගේ අර පොඩි නංගිව මැරුවොත් අපි බලව ඉතුරු කරන්නේ යකෝ. පොඩ්ඩ යමු බං හිමීට. මේ අපි ගියා කියලා අපිට බං අරුන් දෙන්නව මතක් වෙනවනේ. අපි පොඩ්ඩ හිමීට යමන්. කැලේ ඇතුලේ ඇවිදලා බං අද මෙමු. ඉන්න නම් බෑ බං. නංගි ගියපු දවසේ ඉඳන් මට මාර මුස්පේන්තු පාළුවක් දැනුනේ. තෝ තමයි ඒකට ඔබ කියන්න ඕනි බොන්න. පාර බලාගෙන ඵලයන් බං. සර්පයෝ එමෙ ඉන්නවා. උන් කාලා උනම් මැරෙන්න පුළුවන්. එහෙම ලේසියකින් මැරෙන එකෙන් නෙවෙයි බං මම. එහෙම මරන්නත් බෑ. උඹ හිතාගෙන ඉන්න හැටි තමයි ගස් බල්ලා. හිතට මාර සාහනයක් දැනෙනවා. මේ උලගේ ඇගේ වදිනකොට
ඒවා මාරයි. විදපන්. උඹ විදින්න අවසාන මොහොත මේක. අර කාලකන්‍යෝ දෙන්න නම් කවුරු හරි ඉවරයක් කරලා දැම්මා. මට දුකයක් වුණා මගේ අත ඉවර ගන්න බැරි වෙච්ච එකට. අවුරුදු ගානක් තුඹලක් එක්ක හිටියා මම. අවුරුදු ගානක් යකෝ. අද තමයි තෝමන් ඉවරයක් කරලා දානවා යකෝ මගේ අතින්ම. අඩේ මේ මම බලාගෙන හිටියේ. උඹ බං අමුතු කල්පනාවක ඉන්නේ. නෑ බං. ඉතින් හිතන්නද නැත්තේ බං? වරුන් දෙන්නම් මැරුණානේ. මටත් දුකයි. හරි බං. මටත් දුකයි. ඒකනේ අපි දැන් මේ යන්නේ කැලේ පොඩ්ඩක් ඇවිදලා එන්න. එතකොට හිත ඇදෙනවනේ. යමන් නේද බං? හොඳට හිත අදාගම්මු. ඇයි බං මේ ගමුතුවට කියාවේ? ඒක ගණන් ගන්න දෙයක් නෑ බං. අපි ඉතින් ආවේ ඇවිදලා පොඩ්ඩක් හිත අදාගෙන යන්නනේ. ඇවිදිමු ඉතින් බං. ඇවිදිමු. ගොඩක් දුර ගමනකට ඇවිදිමු. මිනිස්කම් ගඟට දැම්මා ඉතිරියක් නැතිව ගිලිහි ගියා අහසේ කඳුළු බිඳුත් නවතිලා මගේ හුස්ම සඟවාගෙන ගියා මට අඳුරු මුසල පාලුවක් අඳුරේ සොයනවා තාමත් මගේ හුස්ම ජීවිතයේ ආදරේ කර අය සිහි වෙනවා ජීවිතයේ සොදුරු මතක සිහි වෙනවා මගේ හදවත මැදින් බිඳීලා රැඳුනේ අඳුරු අවසන් සුසුම් ඒකනේ බං මං ආවේ මෙහෙට උඹවත් එක්කගෙන නංගි බොල්ලෝ තෝදයකෝ අපේ අරුන් දෙන්නා මැරුවේ තුමා මීට ගෙනාව මරන්නද ගොයි තුරු කරන්න පරබල්ලා මං හිතුවා තෝ එන්නදී තෝ යකෝ අලු දෙන්නේ අපිට එකතු වුණේ නංගි ඔයා ඉන්නවද නංගි මම හැමතැනම ඔයා වෙව්වා පස්සේ දැනගත්තේ නංගි තිරිසන් බල්ලු ටික මරලා කියලා
නංගි නංගි ඔව් අයියේ. ඔව්. මේ පරබල්ලෝ ටික මේ තිරිසන්නු. පොලේ දැදිද්දි වලට දාලා වැව්වා අයියේ. පොරබල්ලා බොවද ඉවරයක් කරනවා යකෝ. මම බලා ගන්නම් අයියේ. මාව මරන්න යකෝ මම මේ කියව මැරුවනේ. උඹ කොහමද යකෝ ආයේ ආවේ? උඹ ආවේ කොහමද? තිරිසන්නු. උඹේ යාළුවෝ ගියත් උඹ තැන්ටම යන්න. උඹ ලෑස්ති යන්න. අනේ මගේ අදී වැරද්දක් තමයි. අනේ මාව මරන්න එපා. මට සමාධිය අම්මා. අනේ මංගි මම මගේ අදී වැරද්දක් මගේ මහුස අඳුරු මුසල පාලු අඳුරේ සොයනවා තාමත් මගේ හුස්ම මටත් දුකයි. ඒත් මට දැන් යන්න කාලේ හරි අයියේ. මං ගොඩක් වේදනාවෙන් හිටියේ අයියේ. ඒත් අයියේ දැන් මට සතුටුයි. මට සතුටුයි මම නැති අයියේ. මම යනවා අයියේ. මට යන්න වෙලාව හරි දැන්. අයසිහි රැඳුනේ අඳුරු අවසන් සුසුම්